Hi guys, welcome back to my channel. This is a bit of an old trip we went on in September. මේක vlog එකක් කරනවා කියලා හිතාගෙන ගියපු trip එකක් නෙවෙයි ඇත්තටම. ඉතින් මම හිතුවා මං ගාව තියෙන පොඩි වීඩියෝස් ටික එකතු කරලා චූටි vlog එකක් අරන් එනවා කියලා ඔයාලට. You already know where we are going today. Yes, today we are going to the Croft Cottage, Little England in Norelly. This is private properties are there. ඉතින් booking එකක් දාලා විතරයි අපිට මෙන්න මේ gate එකෙන් enter වෙන්න පුළුවන්. මොකද මේවා private cottages. ඉතින් කැමති අය ඒවා rent කරනවා, සමහර අය rent කරන්නේ නැහැ. ඉතින් ඒ rent කරන අයගෙන් අපිට booking එකක් දාලා එන්න පුළුවන්. booking එක මෙන්න මේ gate එකට පෙන්නපුවාම තමයි අපිට gate එකෙන් enter වෙන්න දෙන්නේ. There is another way guys. මෙතන තියෙනවා Pedro Barn කියලා hotel එකක්. ඉතින් Little England වල තියෙන එකම hotel එක. ඔයාලට පුළුවන් එතන high tea වලට reservation එකක් දාන්න. එතකොට අපිට මෙතන ඒ කියන්නේ one night වලටවත් එහෙම ඉන්න ඕනේ නැහැ. අපිට පුළුවන් high tea එකට ඇවිල්ලා ඉඳලා යන්න. ඒ කියන්නේ high tea එකට try කරලා යන්න පුළුවන්. ඔයාලට මේ දකුණු පැත්තෙන් පේන්නේ එන්නේ Pedro Barn කියන hotel එක. ඕන rooms උනත් book කරන්න පුළුවන්. නැත්නම් high tea එකට ඇවිල්ලා යන්න පුළුවන්. මම දන්න විදියට නම් මෙතන cottages අර ඒ කියන්නේ rooms ඒ කියන්නේ couples වලට අර එහෙම පොඩි quantities වලට එහෙම මේ දෙනවා ගොඩක් අඩුයි. නැත්තේත් නැහැ එහෙම තියනවා. හැබැයි අඩුයි. අර එයාලා ගොඩක් වෙලාවට දෙන්නේ අර full cottage එක මං හිතන විදියට. මොකද මම එදා ගොඩක් දැක්කෙත් අර ගොඩක් කියන්නේ families ඇවිල්ලා අර full cottage එක මරන් එහෙම ඉන්න ඒවා තමයි මම ගොඩක්ම එදා දැක්කේ. Look at the beauty of those cottages. I've never seen like this in Sri Lanka before. Yay! Here we are. This is the cottage we are staying in today. මං හිතේ කලින් එකලා මේ මිස්ටර් දෙයි කිව්වා මේ එලි චෙකින් එකක් ඕනේ කියලා. මේක වරුනේ. අර දුඹුර මේ දුඹුර කොට වගේ ලස්සනයි. This is the room. Bed එක තියෙනවා. Dressing table එකක්. Clothing rack එකක්. තවත් පොඩි table එකක් තියෙනවා. washroom එකක් තියෙනවා. ඒක ගන්න බැරි වුණා. This cottage was designed in a very luxurious style. As I remember, there are 3 rooms in this cottage and living rooms දෙකක් තියෙනවා. උඩම ෆ්ලෝර් එකේ balcony area එකක් තියෙනවා.
As soon as we arrived, we left our bags in the room and we come back out. ඉතින් මට කොහේ ආවත් රූම් එක ඇතුළට වෙලා මම ඉන්නේ නැහැ. මට හැම වෙලේම එළිය ඇවිත් ඉන්න තමයි මං ආසම. मनलोल रंग सेना हदेसियम दहरा नवतिला नवतिलाने नुब रहस कियन गीता हेमिन एसिन मात्रा बेटलिला बेटलिलाने හිරිවැටුණු සදසයා නිදිවර පූරමා තනිවෙන්න හදවත් දැන්හිගයි වෙහිවිදු වැටෙනවානම් සුදකක් සැලෙනවානම් මොහොතක් තනිවී සොයමි ආදරේ මේ වෙලාවේ නම් පොඩි පොදවැස්සක් තිබුණා. ඒ වුණාට ඉතින් ඇතුළට වෙලා ඉන්නත් බැහැ. මොකද මට ඇවිදින්න හරි ආසයි. මොකද මේක මේ පැත්ත පුදුම ලස්සනයි. මං ආපු පළවෙනි පාර මට ඇවිදින්න මාර ආසයි. ඉතින් මම හැට් එකක් දාගෙන කුඩෙත් අරගෙන මොකද වහේද කියලා ෂුවර් නැහැ. මෙන්න මේ හාදයවත් කොහොම හරි අඬ ගහගෙන පොඩ්ඩක් ඇවිදින්න කියලා එළියට බැස්සා. පුදුම ලස්සනයි. අපිට ඕන තරම් මෙන්න මේ පාරවල් වල ඇවිදින්න පුළුවන්. කොටේජස් ගොඩාක් තියෙනවා. හරිම ලස්සනයි මේවා. ඉතින් අපිට ඕන තරම් මේ වගේ ඇවිදින්න ෆොටෝස් ගන්න වීඩියෝස් ගන්න පුළුවන්. හැබැයි මේ කොටේජස් වල ප්‍රයිවට් ගාඩන් වලට අපිට යන්න බෑ. අපි ඉන්න කොටේජ් එකේ ගාඩන් එකට විතරයි අපිට යන්න පුළුවන්. ඒ වුණාට අපිට මේ පාරවල් වල ඇවිදින්න ලස්සන බලන්න එන්ජොයි කරන්න ෆොටෝස් ගන්න වීඩියෝස් ගන්න පුළුවන්. කුඩේ අරන් ගිය නිසාම හොඳයි. මොකද මගදී වහින්න ගත්තා. ඉතින් අපි ආපහු කොටේජ් එකට ටක් ගාලා යනවා. හයි ඇවිදින්න ගිහිල්ලා තෙමිලා එන්න ඕනේ. ඉතින් we took bed and breakfast. ඉතින් අපි දින කෙලියෙන් ගන්න ඕනේ. මම නූරලි ආවම ගොඩක් වෙලාවට ඉන්නේ කබානා හරි කොටේජස් ඒ වගේ තැන්වල. මම ඉන්න ආසේ වගේ තැන්වල නිසා අපි එක එක්කෙනාගේ choices වෙනස්නේ. ඉතින් ඒ වගේ වෙලාවට මම මෙහෙදි ගොඩක්ම කෑම ගන්න තැනක් මම ඔයාලට කියන්නම්. මොකද මෙහි අර සීෆුඩ් අයිටම්ස් එහෙම ගොඩක් අඩුයිනේ. ඉතින් මම මෙහෙදි කෑම ගන්නේ රෙමාකෝ කියලා ටවුන් එකේම තියෙන රෙස්ටොරන්ට් එකක්. ඉතින් එතන කෑම හරිම රහයි. මට highly recommend කරන්න පුළුවන්. The other thing is, if you're a Vatlappam fan like me, you should definitely try it. Trust me, it is so good.
අපි ටවුන් එකට ගිහිල්ලා කෑමත් අරගෙන පොඩක් ටවුන් එකේ ඇවිදලා පහු ආවා. අපි ඉතින් රෑ වෙලා පින් කොටේජස් වල ලයිට්ස් දාලා මෙන්න මේ විදිහට තමයි තිබුණේ. රෑටත් හරිම ලස්සනයි. ප්ලේට් නම් ඕන වෙයි. හා මම වීඩියෝස් කරනවා දැකලා එයා ඇහුවා මගේ ලයිට්ස් දාලා දෙන්නද කියලා. ඉතින් මම කිව්වා. ඔන්න ඔහම තමයි අපි ඉන්න ක්‍රොෆ්ට් කොටේජ් එක ලයිට් දැම්මාම රෑට පේන විදිය. ලස්සනයිනේ. ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල්ලාගේ. Hi, good morning. One of the most beautiful morning in my life. හැමදාම මේ වගේ ලස්සන තැනකින් අපේ මෝර්නිං එක ස්ටාර්ට් කරන්න තියනවා නම් කොච්චර හොඳයිද නේද? මේ මල් ටික නම් මාර ලස්සනයි. මට මතක විදියට මෙතන මේ මේන්ටේන්ස් කරන කෙනා කිව්වා විදියට මේක මේ ලැවැන්ඩර් වර්ගයක් කියලා වගේ මට මතක විදියට ඒ සුවඳත් ඒ වගේමයි. මේක හරිම ලස්සනයි මේ මල් ටික නම්. ඒ අපි ගිය දවස් ටික නම් මල් අඩු කාලයක් ඒ වුණාට මේ මල් ටික හරිම ලස්සනට හැදිලා තිබුණා. Oh my god, when I watch these videos, I feel like going there again. Seriously, එකපාරක් හරි ගිහින් බලන්න ඔයාලට හිතෙයි ඇත්තටම ඉංග්ලන්ඩ් ගියා වගේ feeling එකක්. Our time has come. ඉතින් අපි දැන් යන්න ඕනේ. අපි බඩු ටිකත් ඔක්කොම ලෑස්ති කරලා ආපහු පොඩක් ඇවිදින්න ආවා. කොච්චර ඇවිද්දත් මට නම් එපා වෙන්නේ නැහැ. මොකද ඒ තරම් හරිම ලස්සනයි. They had prepared an English breakfast for us. ඒකේ videos මට ගන්න බැරි වුණා. It was very yummy and very tasty. It's so good.
and all the things are very good. The staff is very friendly. The property is well maintained and very clean. Overall superb, and I think I can highly recommend it. ඊට පස්සේ අපි ගියා මුන් ප්ලේන්ස්. ඉතින් මෙතන අපිට අපේ ප්‍රයිවට් වාහනවල යන්න බෑ. අපි එතන යාළගේ කැබ් එකක් හයර් කරන් තමා ආවේ. මොකද ඔයාලා දකින්න ඇති ඒ රෝඩ් එක ගොඩක් කැඩිලා තියන්නේ. ඉතින් නෝමල් වාහනවල යන්න බෑ. ඉතින් ඒක හරිම බියුටිෆුල් රයිඩ් එකක්. සහ මේ view point එක මේ හරිම ලස්සනයි. 360 view එකක් තියෙනවා. ඉතින් ඔයාලත් ගිහින් නැත්නම් අනිවාර්යයෙන්ම ගිහින් බලන්න. හරිම ලස්සන තැනක්. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා guys. Thank you so much for watching. Bye.